ආදරේ හැමෝටම වීඩියෝ එකට යන්න කලින් අපේ channel එකට subscribe කරලා like එකක් දාලා යන්න. අනේ චූටි පුදුමයි ඔයාගේ පුංචි අම්මත් එක්ක ඉන්නවා කියන එක. ඔයාගේ පුංචි අම්මා ඔයාට හරියට වද දෙනවලු නේද? අනේ පව්වනේ ඔයා. අනේ ඕවනේ තාත්තා මරණට පස්සේ පුංචි අම්මා මට හරියට වද දෙනවා. වෙලාවකට කන්නවත් දෙන්නේ නැහැ. මරීගෙන වැඩ කරන්න ඕනේ. වැඩ කරේ නැත්නම් හරියට ගහනවා. මට ජීවත් වෙන්නත් බෑ කියලා හිතනවා. ඒ වුණාට එළියට යන්නත් හරි බයයි. අම්මත් නැතුව තාත්තත් නැතුව මේ පුංචි අම්මත් එක්ක බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ පුංචි අම්මත් එක්ක ඉන්නවා කියන්නේ අපායෙන් ඉන්නවා වගේ මට දැනෙන්නේ. මොනා කරන්නද? හරි දැන් අපි යමු. දැන් පරක් වුණොත් ඒකටත් බැනුම් අහන්න වෙයි. ඉතින් මේ විදියට යාළුවෝ දෙන්නා කතා කරගෙන හිටියා. මේකෙන් කහ කුරුල්ලා හරි ගුණයාපත් කුරුල්ලෙක්. මේ කුරුල්ලා හැමදාම කෑම හොයාගෙන යද්දී අර කැලෑව ආරක්ෂා කරන්න දෙවියන්ට පූජා කරලා තමයි යන්නේ. හැලමියෝ මේ චූටි පළතුරු ටිකක් හොයාගෙන යන්න මෙච්චර වෙලා ගියාද උඹට? හනේ දැන් ඕක තියලා දවල් වෙන්න කලින් ගිහින් හඳර ටිකක් හොයාගෙන. ඒ ටිකට විකුණලා මට සල්ලි දුන්නේ නැත්නම් අය මං කවුද කියලා දන්නවනේ. ඔහොම පුංචි අම්මා අර කුරුළු පැටියට සැර කරා. ඒ කුරුළු පැටියත් හරි වේදනාවෙන් දර ටිකක් හොයන්න කැලෑවට ගිහිල්ලා තර ටික හොයලා එකතු කරා. ඒ වෙලාවේදී අහසත් කළු කරගෙන වහින්න ගත්තා. අනේ දෙයනේ අහසත් කළු කරගෙන එනවා. දැන් වහින්නත් වගේ. මේ එකතු කරපු දර ටික තෙමුණොත් පුංචි අම්මගෙන් හොඳට බැනුම් අහන්න වෙයි. ඊට කලින් මේ ටික අර ගහ යට තියමු. ඔහොම ඉතාලගෙන අර එකතු කරපු දර ටික පුංචි කුරුල්ලා අර ගහ යට තිබ්බා. ටික වෙලාවකින් මහා වැස්සක් එන්න ගත්තා. පුංචි කුරුල්ලා හරියට බය වුණා. ටික වෙලා යන්න වැස්සත් වැඩි වුණා. ඒ පුංචි කුරුල්ලාට කරගන්න දෙයක් නැතුව බය වෙලා ওই ගහ යටට වෙලාම හිටියා. අනේ මේ වැස්ස නම් හඩු වෙන පාටක් නෑ වගේ. දැන් පරක් වෙලා ගියොත් පුංචි අම්මගේ හොඳට ගුටි ගන්න වෙයි. දෙයනේ කවුරුත් නෑනේ මට පිහිට වෙන්න. හොම සිතාගෙන හඬාගෙන ඉන්නකොට ලස්සන එළියත් එක්ක ලස්සනම සුරංගනාවියෙක් කුරුල්ලා ඉස්සරහා ආවා. මේ ඔයා කවුද? මම මේ කැලෑව ආරක්ෂා කරන සුරංගනාවිය. ඔයා හැමදාම මට කෑම පූජා කරලා යනවනේ. ඒකයි දැන් මං ඔයාට උදව් කරන්න ඇවිල්ලා ඉන්නේ. කුංචි කුරුල්ලු පැටියෝ. දැන් මං ආවේ ඔයාව ඔයාගෙන් අඳුරු ලෝකෙන් නිදහස් කරන්න පැටියෝ. දැන් ඔයා මාත් එක්ක පොඩි ගමනක් එන්න. එහෙම කියලා අර පුංචි සුරංගනාවිය එක තැනකට එක්කන් ගියා. ඒ සුරංගනාවියත් කුරුල්ලාත් ගොඩාක් ඈතට ගියා. අනේ මේ කොහෙද? බය වෙන්න එපා පැටියෝ. දැන් ඔයාගේ ජීවිතේට ලස්සන ආලෝකයක් එකතු වෙන්නයි යන්නේ. ඒකයි මම මෙහාට එක්කන් ආවේ. එහෙම කියලා අර සුරංගනාවිය ඈත පේන ලස්සන මාලිගාවට එක්කන් ගියා. අනේ මේ සුරංගනාවියත් අතුරුදහන් වෙලා දැන් මම මොනා කරන්නද? මම මොකුත් වරද්දක් කරේ නෑනේ. ඇයි මම මෙහාට එක්කන් ආවේ? එහෙම හිතමින් අරි බයෙන් හිටියා අර චූටි කුරුල්ලා. බය වෙන්න එපා පැටියෝ. ඒ සුරංගනාවිය ඔයාට වෙච්ච හැමදේම මට පැහැදිලි කරා. එයා අද ඉඳලා මගේ දරුවෙක්. ඔයා මේ මාලිගාවේ නිදහසින් ජීවත් වෙන්න පුළුවන්. මට ඉන්න එකම පුතෙක්. දැන් ඔයාත් එක්ක තව දුවෙකුත් ඉන්නවයි කියලා මං හිතාගන්නා. ඔයා මොකුත් හිතන්නේ නැතුව හරි නිදහසින් සතුටෙන් මාලිගාවේ හැතුලට එන්න පැටියෝ. ඒ සුරංගනාවිය දීපු තෑග්ග හරි සතුටින් බාර අරගෙන ඒ චූටි කුරුල්ලත් ඒ මාලිගාවෙන් වාසය කරන්න ගියා. එකතුන් හැමෝටම බොහොම ස්තුතියි.